අපි හැමෝම ආසාවෙන් රස බලන පළතුරක් පිටිපස්සේ තිර කතාව මොකක්ද? එකම එක පුංචි බීජයකින් පටන් අරගෙන ලොකෝ පැණි රස ගෙඩියක් වෙනකන් යන ගමන ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම අපි කඩෙන් කොමඩු ගෙඩියක් තෝරනකොට බලන්නේ ඒක රතු පාටද පැණි රසද කියන එක විතරයි නේද? ඒත් මේ පැණි රස පිටිපස්සේ තියෙන ගොවියෙක්ගේ මහන්සිය, සැලසුම, ඒක දියොදන විද්‍යාව ගැන අපි කොයිතරම් දුරට දන්නවද? එන්න අපි මේ ගමන මුල ඉඳන්ම යමු. මේ කතාවේ ප්‍රධානම චරිතය තමයි තිලිනි. මේක ශ්‍රී ලංකාවේ ගොවීන් අතර වගේම අපි වගේ පාරිභෝගිකයන් අතරත් අතිශයින්ම ජනප්‍රිය කොමඩු ප්‍රභේදයක්. සමහරු මේක ජාත්‍යන්තර නාමය වන sugar baby කියලා දන්නවා ඇති. හොඳයි, අපි දැන් බලමු ඇයි මේ තිලිනි කියන ප්‍රභේදයට ලංකාවේ මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ. ඒකට තරුවක් කියන්න තරම් තියෙන විශේෂත්වය මොකක්ද කියලා. හරි. එහෙනම් මුලින්ම අපි මේට හරියට තේරුම් ගමු. ලංකාවේ ප්‍රධාන වශයෙන්ම කොමඩු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි පැණි කොමඩු කියලා කියන්නේ. ඔය මස්ක් මැලන්, රොක් මැලන් වගේ ඒවා. නමි හැටියටම ඒවයි පැණි රස ගතිය වැඩි. අනික් වර්ගය තමයි පත්තක්කා. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න වෝටර්මෙලන්. මේවායේ වතුර තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඉතින් අපි කතාවේ ප්‍රධාන චරිතය තිලිනි අයත් වෙන්නේ ඔන්නෝර පත්තක්කා කියන පවුලට තමයි. ඉතින් තිලිනි මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු ගොඩක් තියෙනවා. බලන්න මේක නියඟයට, ඒ කියන්නේ වියලි කාලගුණයට හොඳට ඔරොත්තු දෙනවා. ගෙඩිත් ගොඩක් වෙලාවට එකම වගේ ප්‍රමාණයේ තියෙන නිසා වෙනද පොලට යවනකොට ගොවියට ලොකු පහසුවක්. ඒ කියන්නේ ස්ථාවර ආදායමක් ගන්නත් පුළුවන්. ඒ වගේම හොඳට ඉදුණාම ඇතුලේ මදේ පැණි රසයි ලස්සන රෝස රතු පාටක් තියෙනවා. මේ ඔක්කොම එකතු වුණාම තිලිනි ලංකාවේ තරුවක් වෙන එක පුදුමයක් නෙවෙයි නේද? හරි. තිලිනි බීජයකට හොඳට හැදෙන්න නම් ඒකට ගැළපෙනම පරිසරයක්, ඒ කියන්නේ නියම තැනක් හදලා දෙන්න ඕනේ. අපි දැන් බලමු ඒ පරිපූර්ණ නිවහන කොයි වගේද කියලා. කොමුඩු වගාව සාර්ථක වෙන්න නම් පරිසරය හරියටම ගැළපෙන්න ඕනේ. උදාහරණයක් විදියට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ට වඩා වැඩි වෙන්නම ඕන. ඒ වගේම හොඳට හිරුවිලිය වැටෙන වියලි උණුසුම් කාලගුණයක් තියෙන්න ඕන. පස්ස ගැන කතා කළොත් කොමුඩු වෙලේ මුදුන් මුල එච්චර ශක්තිමත් නෑ. ඒ නිසා වතුර හොඳට බෑලා යන වෙලි වගේ පසක් තමයි වඩාත්ම සුදුසු. ඉතින් මේ කියපු හැමදේම හරියටම ගැලපෙනු. ඒ කියන්නේ මේ පරිපූර්ණ දේශගුණය සහ පස තියෙන ප්‍රදේශ ලංකාවේ කොහෙද තියෙන්නේ? ප්‍රධාන වශයෙන්ම මොනරාගල සහ පුත්තලම දිස්ත්‍රික්ක තමයි කොමුඩු වගාවට ප්‍රසිද්ධම තැන්. හොඳයි, පරිසර සූදානම්. දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. අපි දැන් බලමු ගොවීන් කොහොමද ඒක පුංචි බීජයක් සරුසාර පැලයක් බවට පත් කරන්නේ කියලා. මේක නිකන් බීජයක් හිටවනවා වගේ වැඩක් නෙවෙයි. හරියටම කිව්වොත් සැලසුම් සහගත මෙහෙයුමක්. මුලින්ම මීටරයක් විතර පළල උස්පාත්‍ය හදලා નિયમિત ප්‍රමාණයට වලවල් කපනවා. ඊට පස්සේ ඒ වලවල් කාබනික පොහොර වලින් පුරවනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ බීජ හිටවන එක. එක වලකට බීජ 3-4ක් විතර දානවා. පැලටිට උඩට ආවට පස්සේ ඒ වයින් දුර්වලම ඒවා අයින් කරලා හොඳම නිලෝගීම පැල 2ක් විතරක් ඉතුරු කරනවා. ගෝවිතනේදී මේකට කියනවා පැල තුනී කරනවා කියලා. පැලය ලොකු වෙලා දවස් 30ක් විතර ගියාම වගාවේ තවත් හරිම තීරණාත්මක අධ්‍යයනයක් එනවා. ඒ තමයි මල් පිපීම සහ පරාගණය. කොමුඩු වැලක ගෙඩි හැදෙන්න නම් ගැහැණු මල් පරාගණය වෙන්නම ඕනේ. මේකට උදව් කරන්නේ කවුද දන්නවද? මී මැස්සන් වගේ කෘමීන්. ඒ නිසා හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා නම් මේ පුංචි උදව්කාරයෝ නැතුවම බෑ. දැන් අපි එනවා කොමුඩු ගෙඩියක ජීවිතේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ ගෙඩිය නෙලන්න ඕන නියමම වෙලාව අඳුන ගන්න එක. මේක ඇත්තටම නිකම් වැඩක් නෙවෙයි. මේක කලාවක්. පළපුරුදු ගොවියෙක් කොහොමද හරියටම දන්නේ කොමුඩු ගෙඩියක් දැන් කඩන්න කාලය හරි කියලා? එයාලා පාවිච්චි කරන හෝඩුවාවන් කීපයක් තියෙනවා. ගෙඩියට තට්ටු කරාම එන බොල් සද්දේ. බිම ගෑවිලා තිබ්බ තැන කහ පාට වෙන එක. සහ පොත්තේ පාට තද කොළ පැහැයක් ගන්න එක තමයි ප්‍රධානම ලක්ෂණ. විශේෂයෙන්ම තිලිනි මලදී පොත්තේ අලු පාට ගතියක් එන එකත් වැදගත් ලකුණක්. තිලිනි කොමුඩු කියන්නේ සාපේක්ෂව ඉක්මනින් අස්වැඳ දෙන භෝගයක්. හිතන්නකෝ සිටුවල දවස් 65ක් 80ක් වගේ යනකොට පළවෙනි අස්වැඳ කඩන්න පුළුවන්. දවස් 100ත් 110ත් අතර කාලයේදී සම්පූර්ණ අස්වැඳම නෙලලා ඉවරයි. ඉතින් ගොවියෙක්ගෙන් මේ හැම කැපකිරීමකම ප්‍රතිඵලය මොකද්ද? හොඳට බලාගත්තු කළමනාකරණය කරපු කොමඩු අක්කරයකින් මෙට්‍රික් ටොන් 15-20ක අතර අති විශාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒක ඇත්තටම පුදුම හිතෙනාගයක්. ඒත් ඉතින් හැම සාර්ථක කතාවකම වගේ මේ ගමනේත් අභියෝග තියෙනවා. කොමුඩු අස්වැන්නට තර්ජනයක් වෙන පලිබෝධ සහ ලෙඩ රෝග වලින් මේ වටින භෝගය බේර ගන්න ඕන. ඉතින් වැදගත්ම දේ තමයි රෝගයක් හැදෙන්න කලින්
ඒක වළක්වා ගන්න එක. එකම කුලේ භෝගයක් කලින් කන්නේ හිටවපු ඉඩමක ආයෙත් කොමුඩු හිටවන්නේ නැතුව ඉන්න එක ඒ කියන්නේ භෝග මාරුව කියන ක්‍රමය රෝග වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමයක්. කොමුඩු වගාවට එන ප්‍රධානම තර්ජනයක් තමයි යටිපුස් රෝගය. මේකෙන් කොළවලට හානි වුණාම ශාකයට හරියට කෑම හදාගන්න බැරි වෙනවා. අන්තිමට ගෙඩිවල වර්ධනය බාල වෙලා කෙලින්ම අස්වැන්නට බලපානවා. තවත් ප්‍රධාන දිලීර රෝගයක් තමයි ඇන්ට්‍රැක්නෝස්. ඒම නැත්නම් කළු ලප රෝගය. මේක හැදුනම ගෙඩියවල ගිලුණු වගේ ලප ඇති වෙලා ගෙඩියම අවලස්සන වෙන්න පුළුවන්. මේ වගේ ගෙඩි වෙළඳ පොළට යවන්න බැරි නිසා ගොවියාගේ සම්පූර්ණ මහන්සියම අපතේ යන්න ඉඩ තියෙනවා. දිලීර විතරක් නෙවෙයි වෛරස් රෝගත් ලොකු තර්ජනයක්. මේ වගේ වෛරසයක් කුඩිත්තන් වගේ කෘමීන්ගෙන් පැතිරුණොත් ගෙඩි පොඩි වෙලා සමස්ත අස්වැන්නම අඩු වෙන්න පුළුවන්. මේ හැම අභියෝගයකටම මුහුණ දීලා තමයි ගොවීන්ට සාර්ථක අස්වැන්නක් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඊළඟ පාර රසවත් කොමුඩු කෑල්ලක් කනකොට ඒක පිටිපස්සේ තියෙන මේ දිගු වෙහෙසකර ඒ වගේම පුදුම හිතෙන ගමන ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ දැනුම පළතුරේ රස තවත් වැඩි කරයි කියන එක නම් සහතිකයි.